මචං මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරිද? අපේ ගෙදෙට්ට මචං නිතරම එනවා අලවතුගොඩ පොලිසියේ ගංජා දාලා කුඩු දාලා ඇතුලේ දාන්න. හරිද? එකපාරක් මට ගංජා දාලා නඩුවක් දුන්නා. හරිද? අතින් දාලා නඩුව දුන්නේ. එතකොට මචං මේ අලවතුගොඩ පොලිසියේ අසාධාරණයක් වෙනවා කොල්ලොන්ට. හරිද? කොල්ලොන්ට ගෙවල් වලට ඇවිල්ලා කොල්ලෝ නිදියේ නිද්දේ අරන් යනවා යන්න ගංජා කුඩු අතින් දාලා. හරිද? අලවතුගොඩ පොලිසියට වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ මේකට විරුද්ධව. හරිද? කොල්ලෝ ටික එකතු වෙලා උද්ඝෝෂණ කරන්න ඕනේ අලවතුගොඩ පොලිසියට. හරිද? කිසිම ප්‍රශ්නයක් වුණාම අලවතුගොඩ පොලිසියෙන් මචං එන්නේ. හරිද? 19 10 පාරක් ගැහුවත් එන්නේ ටක් ගාලා පොලිසියෙන්. හරිද? දැන් අපිට ප්‍රශ්නයක් වුණා අපේ ගෙදෙට්ට මේ ගැව්වා පොඩි කියලා එක්කෙනෙකුයි ලොකු කියලා එක්කෙනෙකුයි සෙට් එකක් බහැලා ගැව්වා ගෙදෙට්ට ගල් මුල්. හරිද? එවුන්ට දැන් අපි 19 ගැව්වා මචං කොළඹ ලොකු තැනට. ගැව්වට පස්සේ කිසිම මේකක් නැහැ. ආවේ නැහැ පොලිසියෙන් ඇවිල්ලා එවුන්ගේ පැත්ත අරන් අලවතුගොඩ පොලිසියේ අපේ හතුරොත් එක්ක එකට බීලා පගාව ගත්තා. පගාව අරන් අපිට මට කියනවා උඹ අවුෙන්න එපා. අවුනොත් අරන් දානවා මාස 54 ගහනවා කිව්වා. හරිද? 54 ගහනවා කිව්වා මට අවුනොත්. හරිද? අතින් කුඩු දාලා ගහනවා කිව්වා 54. අලවතුගොඩ පොලිසියට වහාම කරලා මේක මොකක් අය කරන්න ඕනේ? ජනාධිපතිට මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න මචං. හරිද? මේ වීඩියෝ එක ෂෙයා කරලා දියම් ජනාධිපතිට. මචං මේ වීඩියෝ එක ජනාධිපතිට ෂෙයා කරලා දෙන්න ඕනේ. හරිද? මේක ලොකුම තැනකට යනකම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕනේ. මේ අලවතුගොඩ පොලිසියට ගහන්න ඕනේ උද්ඝෝෂණ දියන්න ඕනේ. හරිද? පොලිසියේ ඉන්නේ උන් හරියන්නේම නැහැ. එක මිනිස්සෙයි දෙන්නයි ඉන්නේ පොලිසියේ හොඳ කට්ටිය. අනික් උන් ඔක්කොම පගාව ගන්න 70. හරිද? හතුරොත් එක්ක එකතු වෙලා එකට බීලා අපේ ගෙදෙට්ට ඇවිල්ලා මචං තිබ්බේ සල්ලි පව අරන් ගියා ඔය අලවතුගොඩ පොලිසියෙන්. ඔව් හරිද? ලස්ස දෙකක් තිබ්බ පොඩි වැඩක් කරන්න සල්ලි වගේක් තියන් හිටියා ලස්ස දෙකක්. හරිද? ලස්ස දෙකම අරන් ගියා පොලිසියෙන් ඇවිල්ලා. හරිද? පොලිසියම ඔය ගමේ ඉන්න දෙන්නේ තුන්නේ එකතු වෙලා ඇවිල්ලා ලස්ස දෙකක් විතර තිබ්බා දෙකම අරන් ගියා. තව රත්තරන් බඩු තිබ්බා රත්තරන් බඩුත් අරන් ගියා. අලවතුගොඩ පොලිසියට මචං වහාම කළා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. දුනුවිලා අකුරන මේක. හරිද? අලවතුගොඩ පොලිසිය තමයි අයිති වෙන්නේ. නුවර අකුරන. මේක මචං අලවතුගොඩ පොලිසියේ ඉන්නේ ඔක්කොම එවුන් පගා කනේ උන් එකෙක්වත් හොඳ එකෙක් නැහැ. හරිද? මට චරදනය කළා තියෙන්නේ වෙඩි තියනවා දැක්කේ තැන වෙඩි තියනවා උඹ අවුෙන්න එපා. හරිද? අරකයි මේකයි කියලා චරදනය කළා තියෙන්නේ. හරිද? ඌට කලින් අපිට හෙන සීන් එකක් ඇද්දා. මේ දැමුත් දැන් මේ පෙරේදා මචං පෙරේදා